ඔයා ෆැට් ලොස් එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාට මේ පැත්තේ තියෙන ෆුඩ්ස් ඔයාගේ ඩයට් එකට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා weight gain එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේ පැත්තේ තියෙන ෆුඩ්ස් ඔයාගේ ඩයට් එකට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන්. ඔව් දෙපැත්තෙම තියෙන ෆුඩ්ස් සේම්. ඔයාගේ ගෝල් එක මොකක් වුණත් ඔයාට මේ දෙපැත්තෙම තියෙන healthy foods ඔයාගේ ඩයට් එකට ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි මේ දෙකම ඩිපෙන්ඩ් වෙන්නේ කැලරීස් මත. ඔයාගේ ගෝල් එක weight gain වුණත් ඔයාගේ ගෝල් එක fat loss එකක් වුණත් ඔයාට මේ ඕනම ෆුඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි ඔයා fat loss කරන කෙනෙක් නම් ඔයාගේ ඩයට් එකේදී කැලරි ඩෙෆිසිට් එකක් මේන්ටේන් කරන්න ඕනේ. ඒතකොට ඔයා weight gain කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම කැලරි සර්ප්ලස් එකක් මේන්ටේන් කරන්න ඕනේ. ඒතර ඔයාගේ ගෝල් එක අනුව ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ඩෙෆිසිට් එක ඔයාගේ සර්ප්ලස් එක කොහොමද මේන්ටේන් කරන්න කියලා. මේ මේන්ටේන් කරන්න මේ ෆුඩ්ස් වලින් ඔයා කොච්චර කොන්ට්‍රි එකක් ගන්නවද? කොච්චර කැලරිස් ප්‍රමාණයක් තියෙනවද කියලා ඔයාගේ ඩයට් එක හදා ගන්න ඕනේ. ඒත් එකම ඔයා ෆැට් ලොස් එකක් කරත් weight gain එකක් කරත් අනිවාර්යයෙන්ම ඔයාගේ වර්ක්අවුට් එක කරන ගමන් අනිවාර්යයෙන්ම ඔයාගේ ඩයට් එකත් කරගෙන යන්න අමතක කරන්න එපා.